ඔය ඕන වැල්ලක වතුර ගන්න පුළුවන්ද ඔය විදියට? ඔය කට්ටි පොජ්ජ හදන්නේ කොහොමද? මෙතන වැල් පොජ්ජක් මන්දනවා. එතනේ ගෙඩි පොජ්ජ මන්දනවා. ලැබු ගෙඩි පොජ්ජ හදා දමන්නේ. එතන මන්ද කරගෙන මේ ඇතුලේ තිබෙනවා මන්ද. එතන සුද්ධ පොජ්ජ මන්ද කරලා ඔයාලට පාවිච්චි කරන කොළ జాතියක් තියෙනවා අඳින්න? තිබෙනවා. මොන වගේ සාමාන? දඹරු කම්පොජ්ජ හොදයිනේ. ඒකන හොදපන්. දඹරු කම්පොජ්ජ හොඳමයි. කොහඹරු කම්පොජ්ජ හොඳමයි. සුපුරුදු පරිදි අදත් අපි කතා කරන්න සූදානම් අපේ දෙයක් පිළිබඳව. ඉතින් ඔබට මතක ඇති අපි පහුගිය දවස්වල මේ දඹාන ප්‍රදේශයේ සංචාරය කළා. මේ දඹාන ප්‍රදේශයේ සිදුවෙන අපූර්ව සිද්ධීන් කිහිපයක් ඔබට ගෙනාවා. ඉතින් අපි පළවෙනි වීඩියෝ එක ඔබ බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. අපි අපේ වැඩි ජනතාවත් එක්ක ඔවුන්ගේ ක්‍රමයට කුකුළු මස් කාරියක් හදාගෙන දඹාන ප්‍රදේශයේදී අනුභව කර ආකාරයේ වීඩියෝකුත් මේ සඳහන් වෙනවා. ඉතින් ඔබට අපි පළවෙනි මේ වීඩියෝ එකේදී අපි ඔබට සඳහන් කරවුවා අපි මොවුන්ගේ දිනචර්යාවන් පිළිබඳව වීඩියෝ කිහිපයක්ම ඔබට වෙත ගෙන එන්න සූදානම් කියලා. ඉතින් අද දිනේදී අපි ගේන්න සූදානම් මොවුන් ඕනෑම කැලයක් තුල උන් වතුර කොහොමද හොයාගන්නේ? මොකද මොහුන් කැලේට දඩයමට ගියාට පස්සේ මේ දඩයමේදී පිපාසය ඇති වෙනවා. මේ පිපාසය ඇතිවීමේදී ඔවුන් කොයි ආකාරයකටද ජලය හොයාගන්නේ? ඉතින් මේ ජලය හොයාගන්න ක්‍රමය පිළිබඳව තමයි අද අපි මේ වැඩි ජනතාවත් එක්ක ගෙන එන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ වැඩි ජනතාව පැරණි උපක්‍රම භාවිතා කරනවා මේ ජලය සොයා ගැනීම සඳහා. ඉතින් ඔවුන් කොයි ආකාරයෙන්ද එම ස්ථාන වලින් ජලය හොයාගන්නේ කියන දේ තමයි අද දිනේදී අපි ගෙනෙන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කර සිටිනවා අපේ නාලිකාවත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න, එකතු වෙලා අපිත් එක්ක මේ කටයුත්ත ඉදිරියට ගෙන යන්න අපිට සහයෝගය ලබා දෙන්න කියලා අපි ඔබට ආරාධනා කර සිටිනවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු මේ වීඩියෝ එකේදී කොයි ආකාරයකටද අද මේ වැඩි ජනතාව ජලය හොයාගන්නේ කියන දේ පිළිබඳවයි අද අපි ගෙනෙන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ ජලය සොයා ගැනීම ගැන කතා කරනකොට මේ වැඩි ජනතාව කැලේ ඇවිදිනකොට ගොඩක් වෙලාවට වතුර අවශ්‍ය වුණාම පැරණි හිඳිච්ච වතුර තිබ්බ ස්ථානයක් තෝරගන්නවා. ඒ තෝරගෙන ඒ ස්ථානයේ තිබෙන වැලි මේ ආකාරයට මුලින්ම ඉවත් කරගන්නවා. ඔය ඕන වැල්ලක වතුර ගන්න පුළුවන්ද ඔය විදියට? පසයරලා මන්ද කරගන්න හොඳයි. පසයරලා. දැන් මේ වෙත මේ ගල මන්ද. එහෙනම් ඒ පින් හැරුම් පොජ්ජට අමාරුයිනේ. දැන් මේ වල මේ වෙත මන්ද කරගන්න. ඒතර ඔතන වතුර තියෙනවා කියලා කොහොමද දන්නේ? එතන දිහට තිබුණානේ දැන් මේ. මේ වතුර එකතු කරගන්න මෙයාලා යොදාගන්නේ මෙන්න මේ ලබු කෙටේ කියන වාජනේ තමයි භාවිතා කරන්නේ. ඉතින් අහන්නකො බලන්න මේ ලබු කෙටේ කොහොමද මෙයාලා හදාගන්නේ තියෙන්නේ කියලා. පොඩ්ඩක් කියන්න.
ඔය කට්ටි පොච්ච හදන්නේ කොහොමද? මෙතන වැල් පොජ්ජක් මන් දෙනවා. ආ. එතනේ ගෙඩි පොජ්ජ මන් දෙනවා. ලැබු ගෙඩි පොජ්ජ කියලා කතා දමන්නේ. ආ. එතන මන්ද කරගෙන මේ ඇතුලේ තිබෙනවා මන්ද. එතන සුද්ධ පොජ්ජ මන්ද කරලා ඒ පිට මන්ද කරලා එතනේම අර උඩ තැනේ තිබෙන කෑල්ල මන්ද කරගන්න මේ වගේ වහලා වුණත් තිබන් හිටලා නම් මූලිය වගේ තිබෙනවා. වතුර සීතලයි එතකොට ඇතුළට දානවා. සීතල පොජ්ජ මන් දෙනවා. ඔය වගේ වහලා තිබෙනවා. ලැබු ගෙඩිය තමයි සම්පූර්ණයෙන් මරන් තියෙන්නේ නේ. ගෙඩි පොජ්ජම තමයි මන්ද කරගෙන තිබන්නේ. ඔය වතුර වල ඉතින් ජරාවක් නැහැ නේද? කොහොද මෙතන ඉතින් යටතරින් මං ගච්ඡන් දී රැච්චනේ. ඔය තනවල තමයි හොඳ වාගෙන දී රැච්ච. දැනකින් මේ ඉදිරි මිනික් ගජ්ජු කැවිලා යන්නේ අර කඩ පොජ්ජ බෙහෙත් මන්ද කරලා තිබෙන දී රැච්චනේ. බෙහෙත් වතුර තමයි බොන්නේ. මේ තනවල කැවිලා යන එක මට ලෙඩ පොජ්ජක් මන් දෙන්නේ කොහොද? ඔය ඉතින් කිසි ලෙඩක් නැහැ. ගස්වල සාරේ තමයි නේ. ඔව් මෙතන මුල් පොජ්ජල් වල ගල් පොජ්ජල් වල තිබෙන සීතල පොජ්ජ තමයි ඔය තිබෙන්නේ. වාට පොජ්ජම ගාලා තිබන්නේ. මං ගච්ඡලා බලමු පොජ්ජ මන්ද කරලා. අත්තේ කොහෙද දැනකින් ආයෙත් මන්ද කරගන්න. වාටේ හිටපන්නේ ගල් පොජ්ජ. මන්ද දියරක් තිබන්නේ. ඒ වගේම මේ වීඩියෝ එක යන අතර අපි අහුවා මොකද මේ වැඩි තරුණ පරපුර දකින්න නැද්ද කියලා. දුන්න උත්තරේ බලන්නකෝ. අර මං ගච්ඡලා නේ කොළඹ පොර්ගම් පොඩ්ඩ කකුලිය වරුමු. ඉතින් බලාගෙන ඉඳි තමයි උන්ටා. මේ ලංකාව ලෝකෙටම වෙලා තියෙන කැකුලි හින්දා තමයි උත්තම වෙලා තියෙන්නේ. මේ පිටාරි ගහම පොඩ්ඩ මන්ද කරන ඉලි පොඩ්ඩට වට අරගෙන මං ගච්ඡලා. මේ වගේ කමල් පොඩ්ඩ යායි කියලා ඉවරයි ඉතින් ඔක්කොම නේ. නොගහ බැලුම් පොඩ්ඩ මන්ද කරන්නේ. ඉතින් නෑන්ට පතාරිනවා තොපංගයි මේ කොහොමකටවත් ඉන්නේ කියලා. ඔක තමයි මන් දිච්චි වැඩ පොඩ්ඩ මේ දබන්නේ. පෝර්ගම් පොඩ්ඩ කැකුලියෝගේ පය පොඩ්ඩල ඇටපොඩි මන් දලා මං ගච්ඡලා තියෙනවා. කුකුල් පොඩ්ඩට මං ගච්ඡලා බැලුම් පොඩ්ඩ මන් දිච්චන්ට ඒ කැකුලියගේ පය පොඩ්ඩ අර හැමදාම තිබුණ පාර පොඩ්ඩ. තිබුණා මේ අර බොට කණ්ඩාගේ පය පොඩ්ඩ වගේ. ඔය කකුලුන්ගේ වැඩ පොඩ්ඩ මේ එතන. වෙලාවට මේ ඔයත් වෙලා පහට කතා දෙන්නේ. නැත්නම් ඉවරයි. නැත්නම් වැල්ලුම් පොඩ්ඩ තමයි. අබේ බප්ලත්තෝ ඉතින් මේ ආකාරයට මේ වතුර පිරිසිදු වතුර ටික තෝරලා බේරගෙන අරගෙන මෙන්න මේ ආකාරයට මුන් පානය කරනවා. ඉතින් අපි පොඩ්ඩක් බීලා බැලුවා කොහොමද කියලා. වාගේ කැවිලා බැලුම් පොඩ්ඩ මන්ද කරපන් ඒ විදිය රැච්චද මේ විදිය රැච්චද. අර ගස් සහ පොඩ්ඩක් තියෙන උනාට එන්නේ වතුරනේ. ඔව් බෙහෙත් පොඩි තිබුණා. ඊට බලන්න පොඩ්ඩක්. මේ අත්දැකීම ගන්න පුළුවන් ඉස්සරහට. සීගිරියට આવොත් මේ අත්දැකීම මෙතුමාගේ ආයතනයේ හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඉස්සරහට. හොඳයි. ඒ වගේම තමයි මේ ඔයාලට අපි සඳහන් කරන්න ඕනේ දැන් මේ අපි වේදිකම්මානය ඇතුළේ ඉන්නේ. ඉතින් මොවුන් අද මේ වෙනකොට මේ සරන් ආදිය ඇඳත් ඉස්සර මොවුන් ඇඳේ කොළ අතු. ඉතින් මේ කොළ අතු ඇඳ ගන්න ඉස්සල්ලා සකසා ගැනීමත් විශේෂ ක්‍රමවේදයකට තමයි මොවුන් සකසන්නේ. ඉතින් මේත් එක්කම මේ ගැනත් ඔබට මම කියන්න සූදානම්. බලන්න මොවුන් මේ කොළ අතු ආදිය කොයි ආකාරයට සකසා ගන්න කියලා. ඔයාලට පාවිච්චි කරන කොළ జాතියක් තියෙනවා අඳින්න?
තිබෙනවා. මොන වගේ සාමාන්‍ය දඹරු කම්පොජ්ජ හොඳයිනේ. මේතන හොඳයි. දඹරු කම්පොජ්ජ හොඳමයි. කොහඹරු කම්පොජ්ජ හොඳමයි. ඒ දෙයියල ඇත්තන්ගේ සාන්ති කර්ම වලට අනුකලා ගන්න අතු පොජ්ජ වල. කොහොඹ හොඳරු කම්පොජ්ජ අතු පොජ්ජ මේ පත්නි දෙයියල ඇත්තන්ගේ සාන්ති කර්මයට හොඳවල අතු පොජ්ජ වල. දඹරු කම්පොජ්ජත් ඒ හැටිමත් ඒකෙන් දැන් මේ වෙලා පොජ්ජේ හේවම් පොජ්ජ මන්ද කරලා අමාර්ථන තමයි අතු පොජ්ජ තරමක් මේ හේවම් පොජ්ජ මන්ද කරගෙන මේ වැඩ පොජ්ජ මන්ද කරගන්න ඌමනා පොජ්ජ මන්දෙන්නේ හැටිමත් තමයි මේ වැඩ පොජ්ජ මන්ද කරගන්නේ. ගන්න කියලා. ඊටවත් මනා ලෙස මේ කොළ අතු ටික සකසාගෙන ඕන් නැඳ ගන්නවා. ඉතින් අද දිනෙත් ඔබට අපි මේ වැදිකම්මානි සිදුවීම් රසක් ඔබට ගෙනාවා. තවත් අපි ඉදිරියේදී ඔබට ගෙනෙන්නට සූදානම් මේ වැදි ජනතාව කොහොමද ගින්දර ලබා ගන්න. ඒ වගේම ඔවුන්ගේ යාග ක්‍රම පිළිබඳවත් ඔබට තොරතුරු ගෙනෙන්න සූදානම්. ඉතින් අපේ නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔබ සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා. ඒ වගේම තමයි ඔබට මතක් කර සිටිනවා. මේ වැඩි ජනතාවත් එක්ක මේ ආකාරයටම දවසක් පුරාවට ගත කිරීමේ හැකියාව මේ වෙනකොට සීකිරිය ප්‍රදේශයේ වැදිකම්මානයක් ආරම්භ වෙමින් පවතිනවා. ඉතින් ඒ සඳහා ඔබට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මේ දුරකථන අංකයට කතා කරන්න. කතා කරලා ඔබටත් පුළුවන් මේ ආකාරයටම මේ වැඩි ජනතාවත් එක්ක මේ වගේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න. ගුණ එක්ක අපි පළවෙනි වීඩියෝ එකේ සඳහන් කරපු ආකාරයට ආහාර පිස ගන්න ආදී බොහොමයක් කටයුතු සූදානම් කරලා තිනවා. එයත් මතක් කරමින් අදට ඔබෙන් සමුගන්නවා. ගිහින් එන්නම් තවත් වීඩියෝ එකක හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. සුබ දවසක්. Andale bolange ka dipahu peti ta bolange ka dipahu beti ta bolange ka delakang andale petani monata petani andale bola monata petani andale bola gertala bokita